ඒකේවා අර මයික් එක දාගත්ත එකෙන් ෆාස්ට් විදියට ඩාන්ස් කරන්න ඇතිවීමේ මේක මෙයා සෑහෙන ලෝ කරගත්තා. මොකද ඒක දාපු එකෙම වෙන්නේ රයිට්. පාවෙන මල් සමනලයන් කියන දේ මෙයා හයියෙන් කෑ ගහලා සින් කරන්න ඕනේ කියන දෙයක් එස්ටැබ්ලිෂ් කරගත්තා. ඩාන්ස් එකක් හැටියට ගත්තාම very smart dance. රවින්ද්‍ර වන්දනේ මහත්මයා ඔබට අවස්ථාව ජනිත් ගැන කියන්න. ඔව් ඇත්තටම මේ මම හිතන්නේ රිද්මය ගීතයේ තිබුණ ඒ ගීතයේ තිබුණ ජවය ඔබ දෙදෙනා හරිම ලස්සනට පවත්වාගෙන ගියා මුලින් ඉඳන් අගටම. මම හිතන්නේ ජනිස්ට ඒකට හොඳ සහායක් ලැබුණා ශානිකාගෙන්. මොකද ඩයිනමික් පර්ෆෝමන්ස් එකක් දෙන්නගෙම තිබුණේ. රිද්මය හොඳට පවත්වාගෙන ගියා. දෙන්න අතරේ හොඳ පුහුණුවක් ලැබලා හරිම සැහැල්ලුවෙන් දෙන්න ගීතය තේරුම් අරගෙන මම හිතන්නේ නර්තනයට අවශ්‍ය දේ ඒකයි. දෙන්නම හොඳ ආකර්ශනීය මම කියර යෞවනයේ ශක්තිය තියෙන රංගනයක් නර්තනයක් ඉදිරිපත් කළා. මම දෙදෙනාටම සුබ පතනවා. ජනිත්යි ශානිටයි මමත් සුබ පතන්න ඕනේ. මොකද මම හිතන්නේ ජනිත් බාති කිව්ව ආකාරයෙන් ඉතාමත්ම මම හිතන්නේ සූක්ෂම ලෙස තෝරගත්ත සින්දුව. මම එක වෙලාවකට මම හිතුවා මම බාතිය දිහා බැලුවා, මම වේදිකාව දිහා බැලුවා. මේ බාතියද මේ නටන්නේ. තවත් බාතිය කෙනෙක් මම වේදිකාවේ දැක්කේ. ඔබ මම හිතන්නේ ගීතය ගයමින් ගීතයට අවශ්‍ය කරන රිද්මයට අනුව නර්තනය නිර්මාණය වෙලා තිබ්බා. ශානිකෙන් අවශ්‍ය වනේ සහයෝගය ලැබුණා. ඉදිරිපත් කරපු මේ ජවනිකාව ඉතාමත් අපූර්වයි. දෙදෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. අපි බලමු අපේ විනිශ්චය මණ්ඩලයේ දකුණු කීයක් ලබා දෙයිද කියලා මේ සීමා මායිම් නැති නර්තනාංගයට. බාතිය ජයකොඩිකින් ඉඳගෙන කැමතියි. දකුණු කීයක් ලබා දෙනවද? ජනිස්ට ලකුණු 8යි. ඊට පස්සේ රවින්ද්‍ර රන්දිනී මහත්මයාගේ ලකුණු සංඛ්‍යාව දැනගන්න කැමතියි. ලකුණු 8යි. රෝසී සේනානායක මහත්මිය ජනිස්ට ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 9යි. ඔබ කල යුත්තේ SMS කරන්න SDS හිස්සනක් අංක 3 යොදලා සෙන්ඩ් කරන්න 7788ට ලංකා බේල් දුරකථන මාර්ගය ඔස්සේ ජනිත ඡන්දය ලබා දෙනවා නම් ඩයල් කරන්න 1577 1577 ඩයල් කරලා ඡන්දය ලබා දිය යුත්තේ අංක 3ට. Sirasa Dancing Stars. Sirasa Dancing Stars එකට තමයි මේ රැස් වෙන්නේ. මගේ පබාවති ප්‍රැක්ටිස් කරනකොට විනෝදෙන් සැහැල්ලුවෙන් මේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි ලොකුම දේ මම හිතන්නේ. මම ගොඩක් තෘප්තිමත් වෙනවා. මෙහෙම නම් ගන්න බෑ. මෙහෙම ගන්න. ශාන්ත්‍ර ඩාන්ස් පුළුවන්. අපි ඩාන්සර්ස් නෙවෙයි. අපි නැට්ටෝ නෙවෙයි. අපි නඩු සුකුමාරි මනලෝහි සිරියාවි සීදේවි පබාවති මගේ රන් කඳ පබාවති. පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා ප්‍රමාණයි එමා පිරහඟුම් මගේ ඇවිස්සිලා සිනාවයන් මගේ රන් කඳ පබාවති පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා ගෙනල්ලා දෙන්නම් පොළොව තලෙන් උතු කැට මම අහුලලා දෙන්නම් තක්කිට තරකිට ගුන්ත ගුදක් ගත දෑතට වලලු දෙපයට ගෙගිරි පළඳන්නම් සුකුමාලි ලලනාවි සිරියාවි සීදේවි මගේ පබාවති ඇත්තටම ඇසුරබි දේනුවක් පබාවති මගේ රන් කඳ පබාවති
හඹා ඇවිත් මම එනවා පමානොවි එමාතුර හැඟුම් මගේ ඇවිස්සිලා සිනාවයන් මගේ රන් කඳ පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා තිබෙන සඳ නුඹ වතවාගේ දැස් නුඹේ නිල්මිනි කැට යුවලක්සේ හැඩ තක්කිට තරකිට ගුන්ත ගුදක් ගත කනට තෝඩුලා ගෙලට මාලදා පලඳන්නම් සුකුමාලි ලලනාලි සීදේවි සිරියාලි මගේ පබාවති ඇත්තටම සුරබි තේනුවක් පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා පමානොවි එමාතුර හැඟුම් මගේ ඇවිස්සිලා සිනාවයන් මගේ රන් කඳ පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා පමානොවි පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා පමානොවි පබාවති මගේ රන් කඳ පබාවති හඹා ඇවිත් මම එනවා පමානොවි පබාවති මගේ රන් කඳ පබාවති ඔබේ මාධ්‍ය හාස්‍ය ඔබ මේ අද ලංකාවේ අපේ රසිකයෝන් විශාල පිරිසක් දිනාගෙන ඉන්නේ ඔබගේ දක්ෂතාවයේ ඊටම අමාරු දෙයක් හාස්‍ය උපදින ලෙස රංගපෑම් කරන්න ඔබේම ගීතයක් ඔබ තෝරාගෙන ඔබ ඒ හාස්‍ය රතේ මතු කරන විදිහට මේ රංගනයේ ඉදිරිපත් කළා. ඊටාම සැහැල්ලුවෙන් මම හිතන්නේ ඔබට මේක අමුතු දෙයක් නෙවෙයි. ඔබ හරි gedara ඉන්නා වගේ කියන්නේ ඒ තරම් සැහැල්ලුවෙන් රංගපෑවා. ඒ ඔබ බලාපොරොත්තු වන රසය නොඅඩුව ලැබෙන විදිහට ඔබ ඔබගේ රංගනයේ ඉදිරිපත් කළා. බොහොම ස්තුතියි. රංගනයේ සානාර්ථනීය මුසකරගත් මේ ඉදිරිපත් කිරීම තුළින් මම හිතන්නේ ඔබ ප්‍රේක්ෂක හදවත් වලට ඉතාමත්ම කිට්ටු වුණා කියලා මම විශ්වාස කරනවා. ඔබ අපි හැමෝම ආදරය කරන රංගන ශිල්පියෙක් හැටියට මම ඔබගේම ගීතයකට ඉදිරිපත් කරපේ රංගනය අපි හැමදාම ආදරෙන් බලාගෙන ඉදිරියට අපි පිනේවම මම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක. ස්තුතියි. මටත් ඇත්තටම මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ ඔක්කොම හොඳට ගියා ජූත් සෑහෙන හොඳට මම හිතන විදිහට ඇක්ට් එකම ගියා. ආයිෂම්මා ගුණ්ඩු හොඳයි ඉතින් ඒ තමයි සිත ඩාන්සින් ස්ටාර් අංක 4 ඇන්ටන් ජූඩ් සමග පබාවති නෙමෙයි ක්‍රිෂාන්ති. හොඳයි ඉතින් තවමත් හති දානවා බොහොම මහන්සියෙන් ඉන්නේ මොකද පඩි පෙළක් නැගලා බැහැලා නේද? ඇවිල්ලා තියෙන්නේ නටලත් එක්ක තියෙන්නේ. එහෙනම් අපි කෙලින්ම විනිශ්චය මණ්ඩලයේ ලකුණු වලට යමුද? හොඳයි. ඔබතුමා ලකුණු කීයක් ලබා දෙනවද? ලකුණු 7යි. රෝසි සේනානායක මහත්මියගේ ලකුණු සංඛ්‍යාව ඔබ වෙනුවෙන් ලකුණු 7යි. Thank you. Bhavya ලකුණු 7යි. Lucky 7. ආදරණීය ඔබට පුළුවන් ඔබ ආදරය කරන ඇන්ටන් ජූඩ්ව සිරස ඩාන්සින් ස්ටාර් තුලින් තවත් ඉදිරියටම ගෙනියන්න. SMS කරන්න SDS හිස්තනක් අංක 4 ටයිප් කරලා සෙන්ඩ් කරන්න 7788ට. ලංකාවේ දුරකථන මාර්ගයේ ඔස්සේ ඇන්ටන් ජූඩ් ඔබේ ඡන්දය මනාපය ලබා දෙනවා නම් ඩයල් කරන්න 1577. ඊට පස්සේ ඔබේ මනාපය ලබා දිය යුත්තේ අංක 4ට. Sirasa Dancing Stars.